හස්බන්ඩ්ගේ නිවාඩුවේ තවත් අපි ගත කරපු හවස් වරුවක් තමයි ඉතින් මම මේ පුංචි වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මුලින්ම සතියකට විතර ඇති වෙන්න මෙන්න මේ විදිහට මාළු ටිකක් අරගෙන සෝදලා සුද්ධ කරලා ෆ්‍රිජ් එකෙන් දාගත්තා. මෙතන අපිට ඉස්සොත් හම්බ වුණා මෙදාපාර අපේ මාළු ගෙන මාමා ඉස්සෝ ගෙනත් තිබුණා. ඉතින් ඒ නිසා ඉස්සෝ ටිකකුත් ගත්තා. ඉතින් එදා දවසේ ඉස්ස සුද්ධ කරන විදිහ මට හස්බන්ඩ් හරිම විදිහ කියලා දුන්නා. මොකද මම මගේ ජීවිතේ දේවතාවයි ඉස්සෝ අරගෙන සුද්ධ කරලා තිබ්බේ. එකක් අද දවසේ ගත්ත ඉස්සෝ ටික, අනිත් එක තමයි ඔයිට කලින් වතාවක ඉස්සෝ ගත්තා. මොකද අපේ පැත්තට ඉස්සෝ හැම ගේනවා අඩුයි. අපි ඉතින් ඔය ටවුන් එකට ගියාම වගේත් ඔය වගේ මාළු වරේ අරගෙන එන්නෙත් නෑ. ඉතින් බොහෝ දුරට ඒ නිසා කොහොම හරි මම ග්‍රෑම් 500ක් ඉස්සෝ ගත්තොත් මම ඉස්සෝ ටික සුද්ධ කරලා ඉවර වෙද්දි ග්‍රෑම් 250ක් තමයි ඉතුරු වෙන්නේ. ඒක නම් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඉතින් මෙදා පාර හස්බන්ඩ් මට ඉස්සෝ සුද්ධ කරන හරිම විදිහ කියලා දුන්නට පස්සේ දැන් ඉතින් ප්‍රශ්නයක් නැතුව මට ඉස්සෝ සුද්ධ කරන්න පුළුවන්. ඉස්සෝ කිලෝ එකක් හරි මට ටට්ටක් ගාලා සුද්ධ කරන්න දැන් පුළුවන්. රෑටයි උදේටයි දෙකටම ඇති වෙන්න මම හුරුල්ල මාළු කරි එකක් දරලිපේ තියාගෙන ඊට පස්සේ ඉතින් මෙතන මේ සිංක් එක ගාව මාළු හැම සෝදන්න ගත්ත භාජන ටික සෝදලා අස් කරලා දාන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අපි රෑට ඉුවේ හුරුල්ල මාළු කරි එකක් හදලා කිරිකොස් හදලා ඊට පස්සේ පපඩනුයි මිරිසුයි බැදලා හස්බන්ඩ් නම් කීවේ මැල්ලුමක් හදමු කියලා. ඒ වුණාට මැල්ලුම් හදන්න කොළ ಜಾති මොනවත්ම එදා හොයාගන්න බැරි වුණා. ඉතින් ඔන්න ඔය කීව දේවල් ටික තමයි එදා දවසේ රෑට අපිට කෑමට ගන්න තිබුණේ. ඊට පස්සේ ඉතින් අපි දෙන්න වොෂ් එකක් එහෙම දාගෙන ටවුන් එක පැත්තට ගියා. ටවුන් එකට ගිහිල්ලා හස්බන්ඩ්ගේ මහ ගෙදරත් ගිහිල්ලා එහෙම තමයි අපි ආපහු ගෙදර ආවේ.